ට්‍රයිස් ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රිත කලාපය ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ඊශ්‍රායලය ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති අතර ගුවන් ගමන් මාර්ග වෙනස් කොට යුරෝපය හා ආසියාව අතර ගමන් මාර ආරම්භ කොට තිබෙන බවත් මේ හේතුවෙන් බොහෝ ගුවන් ගමන්වල කාලය දිගු විය හැකි බවත් ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති විසින් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස් වෙතද මෙම දැනුම් දීම වළංගු වන බව තානාපති සඳහන් කර තිබෙනවා. ඊශ්‍රායලයේ සියලු කාර්යාල හා වැඩපිළිවෙල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර කිසියම් පාර්ශවයන්ගෙන් එල්ලවිය හැකි මිසයිල් වලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙස ඊශ්‍රායල් රාජ්‍ය නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසද උපදෙස් ලැබී තිබෙනවා. හදිසි අවස්ථාවකදී ගිලන් රථ සේවා ක්‍රියාත්මක කරන අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කරගත හැකි බව තානාපතිතුමන් විසින් සඳහන් කර තිබෙනවා. සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වේලි ආහාර ලබා ගන්නා ලෙසත් ඖෂධ භාවිතා කරන පිරිස නිරන්තරයෙන් ඒවා Tamanගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත් තානාපතිතුමන් විසින් වැඩිදුරටත් දන්වා තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ. ට්‍රයිස් ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. VSL YouTube නාලිකාව VSL අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.